නැත්තම් පාත්‍රේ මෙහෙම අතේ තියාගෙන ඒක පිළිවෙලට වහගෙන සංසුන් ගමනින් එනවා. ඒ එනකොට ඔබ දකිනවා පිණ්ඩපාතේ වඩිනවා. අක්කා මෙහෙන්නකෝ ආම් බලන්න අපේ පන්සලේ ගණේ වාගේද අපේ පන්සලේ ගණේ වාගේද ආම් බලන්නකෝ හාමුදුරුවෝ අප්පා පෙරලි යන්න හැකි මේ උන්දලා වඳිනවා අප්පා කවුද ඉන්නේ එකෙක් මිනි මරුවෙක් එකෙක් ස්ත්‍රී දූෂකෙක් අනික පල් හොරෙක් අපිට පේන්නේ නැහැනේ පුතා රෙද්දෙන් වහලන්නේ රෙද්දෙන් වහලා ඒ වගේම තමයි ඔය පොලිසිය යුනිෆෝම් එක අඳහම නේද මාත්‍යා දැන් පෙන්ෂන් වෙන්න ඇති මම ඕකෙන් වැව්වාම අප්පෝ හරි තේජාන්විත සාමයේ සුරකීමේ මහා සම්පතක් ಜಾති එහෙම තමයි පේන්නේ මට කියන්නකෝ අත්දැකීමෙන් OIC මහත්තයෙක්ගේ ගෙදරක පින්කමක් තිබ්බොත් OIC මහත්තයෙක්ගේ ගෙදරක පින්කමක් තිබ්බොත් ඒ පින්කමේ OIC මහත්තයාගේ බඩු මොනවද තියෙන්නේ OIC ගේ මොකක්වත් නැහැ ඔක්කොම පොලිස් බල ප්‍රදේශයේ බඩු තියෙන්නේ පොල් තියෙන එකාගෙන් පොල් ගත්තා කෙහෙල් තියෙන එකාගෙන් කෙහෙල් ගත්තා හාල් තියෙන එකාගෙන් හාල් ගත්තා මාළු තියෙන එකාගෙන් මාළු ගත්තා මස් තියෙන එකාගෙන් මස් ගත්තා බිත්තර තියෙන එකාගෙන් බිත්තර හැබැයි දාන්නේ OIC ගේ බඩු ඔක්කොම පිට මේ වාගේ පල් හොරු පුතේ රෙද්දේ හැංගිලා ඉන්නවා හොයන්න බෑ හැබැයි ඔය හැම මිනිහෙක්ම මොහොතක් පාසා පින්නතුනි නිල තල රැකී රක්ෂා රූප ස්වභාවයන් තමන්ගේ ජීවිතයේ ආයු කාලයන් නිමා කරගෙන ඇවිල්ලා හුදකලා වෙන තැනක් තියෙනවා ජරාවේ ස්වභාවය ඒකමයි ජරාවේ ස්වභාවය ඒක ඒ ලෝකේ අපිට අහිමි කරනවා අහිමි කරන්න කලියෙන් ගෙවෙන හැම මොහොතකදීම අලුත් මිනිහෙක් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ පරණ වෙන්නේ ගතනේ පරණ වෙන්නේ ගත හිත අලුත් වෙන්න ඕනේ හිත නැවුම් එකක් වෙන්න ඕනේ හිත පුණ්‍යවන්ත එකක් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලා සියලුම ලොකු කුඩා ස්වාමීන් වහන්සේලා හොඳට සිහියේ තියාගන්න විශේෂයෙන් අපි සමාජයේ ඉහළ ස්තරය හොබවන උත්තම කණ්ඩායමක් ගත වෙන හැම මොහොතකදීම පින්වත් චරිතයක් වෙන්න ඕනේ ආදර්ශ සම්පන්න චරිතයක් වෙන්න ඕනේ වැදගත් චරිතයක් වෙන්න ඕනේ ශික්ෂාකාමී චරිතයක් වෙන්න ඕනේ හැම දිනාටම ආදර්ශ සම්පන්න පුණ්‍යවන්ත චරිතයක් තමා තුල නිර්මාණය කරගත්තොත් ඒ පුජ්‍යලයා අමරණීයයි පුතේ අමරණීයයි හැම වෙලාවෙම බබලනවා ජීවත් වෙලා හිටියත් මරණයෙන් සමුගත්තත් හැම වෙලාවෙම බබලනවා දැන් මම මල් බඳුනක් තියලා වන්දනා කරලා ආවේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගාණක් මේ මානව ලෝකයේ හිටපු මානවෙක් සරියුත් මුගලම් පරම්පරානුඥාත ආර්ය කුල මහ සංගරුවනේ ආරම්භයේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ සියලු ස්වාමින් වහන්සේලා නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ කෙනෙක් ගාව ඔබ දන ගහනකොට ඒ ස්වාමින් වහන්සේට පමණක් නෙවෙයි සකල සංඝ පරම්පරාවම නියෝජනය කරමින් තමා වඳින්නේ හිතේ කිලුටක් ඇති කරගන්න එපා ඒ හාමුදුරුවෝ පසු දිනක පසු කාලෙක
සමහර විට නොහොඹිනා කමක් කරලා අපි කියමුකෝ සමාජ විරෝධී නීති විරෝධී අශීලාචාර වැඩක් හාමුදුරුව අතින් සිද්ධ කළා කියලා. එදාට සංඝ පරපුර ගැන කලකිරෙන්න එපා. ඔබ වන්දනා කළේ යම් දිනක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළ ආර්ය කුල උතුම් මහා සංඝ පරපුරට තම තමන් කරගත්ත දේවල් තම තමන් තමා විඳින්නේ. මගේ තාත්තා කරපු දේ මගේ තාත්තා පාවක් කරලා තියෙනවා නම් ඒක මම විඳින්නේ නෑනේ. ඒක මගේ තාත්තා විඳගන්න. මගේ අම්මා පවක් කරලා තියෙනවා නම් විඳගන්න. මගේ ගුරුවරයා පවක් කරලා තියෙනවා නම් ඒක ගුරුවරයා විඳගන්න. මගේ සහෝදර සහෝදරියෝ පව් කරලා තියෙනවා නම් ඒක ඒ අය විඳි. හැබැයි මම නිකැලල් නම් මම පිරිසිදු නම් මම වැදගත් නම් මම පුණ්‍යවන්ත නම් මට ඒවා හිලව් වෙන්නේ මම මගේ ගමන යනවා. හැබැයි මම වරදක් කළොත් ඒක මට විඳින්න වෙනවා. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට හැර වෙන පිහිටක් කොයින්ද? තමන්ට පිහිට පිණිස තමන්මයි. ඒ හින්දා පින්නතුනේ දවසින් දවස මොහොතින් මොහොත මේ ශරණයක් පාසා ගෙවි යන විනාශ වී යන මට සිලුටු හුරු බුහුටි ප්‍රිය මනාප අපේ ජීවිතෙන් පළක් ගන්න ගෙවි යන්න ඉස්සෙල්ලා වැඩක් ගන්න අලුත් මිනිහෙක් හැටියට ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. තව ටිකකින් මැරුණොත් කමක් නැහැ. අතහැරලා මැරෙන්න පුළුවන් එතකොට. දෙවෙනි කාරණය හා විනාශා මහත් ධන. හම්බ කරන සියලුම දේවල් වැයවීමෙන් නැති වෙනවා. වැයවීම විසින් නැති කරලා දාන්න. මොනවාද ඔබට තියෙන ලොකුම වස්තු? මේ වෙනකොට හම්බ කරලා තියෙන වඩාත් වටිනාම වස්තුව මොකද්ද? මහ ඖෂධ පඬිතයෝ ආගේ ඉපදෙනකොටම ගෙනාපු මොකක් හරි තියනවද? මිට මොලවාගෙන තියනවා නේ? අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා අම්බල මේ පින වලං කදක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා ඉපදෙනකොටම මොකක්ද අරන් ආවේ? පිනා මොකද්ද අරන් ඇවිල්ලාලු. මේ පන්සලේ නම මොකද්ද? වැලි මඩ ගලපිට මඩ අල්පිටිය සුදර්ශනාරාමය. ගලපිට මඩ අල්පිටිය ශ්‍රී සුදර්ශනාරාමේ ගොනා කවුද? හරියටම හරි. මේ පන්සලේ ගොනා කියලා කිව්වේ බුදුහාමුදුරන්ට. ගෝ කියලා කියන්නේ ගෞතම. නා කියලා කිව්වේ නායකයානෝ. අම්බල මේ පිනා ගෙනාපු වලං කද. පිනා කියලා කිව්වේ සංසාරේ පින් කරලා මේ ලෝකයට ආපු ශ්‍රේෂ්ඨතම සතා. සසර පින් කරලා
ඉපදිච්ච ශ්‍රේෂ්ඨතම සතා තමයි මනුස්සයා. මනං උස්සන්තිති මනුස්සා. ශ්‍රේෂ්ඨම සම්පත අරන් ආවේ. ඒ එනකොට ඒ සම්පත්තියත් එක්කම අරන් ඇවිල්ලා තියෙනවා කදක්. කදක් කියලා කියන එක දැකලා තියෙනවානේ. කදේ තියෙනවා දෙපැත්තේ මලු දෙකක්. ඕක කරේ තියාගෙන තමයි යන්නේ. ඉස්සර හරියට ගියා කද අරගෙන මිනිස්සු. ඔය වෙලඳාම් මෙහෙම කරුවේ කදේ තමයි. වතුර ඇද්දේ කදේ, පස් ඇද්දේ කදේ. ඒක කිරි ගාලා මැදි බර අඩු වෙනවා වැඩි වෙනවා. බර අඩු වෙනවා වැඩි වෙනවා. කද ගෙනියන්නේ එහෙමමයි. මිනිහාගේ බර සැහැල්ලු කරනවා ටික. සැහැල්ලු කර තමයි බර දෙන්නේ. ඒක දන්න මිනිහා කද සමබරව නිකම්ම නිසොල්මම්ව තියන්නේ. කද පද්දනවා. කද පද්දපුවාම කද උඩ යනවනේ. ඒ උඩ යන වෙලාවේදී බර මිනිහට දැනෙන්නේ නැහැ. පහත වැටෙන වෙලාවේ බර පමණයි දැනෙන්නේ. එහෙම සහැල්ලුවෙන් කද අරන් ගියා. ඒ කදේ මලු දෙකක් තියෙනවා. මේ මනුස්ස ලෝකයට සසර පින් කරලා ආපු මානවයෝ ඇතුළු සියලු සත්තුම කදක් කරේ තියාගෙන ඇවිත් තියෙනවා. දෙපැත්තේ මලු දෙකක් තියෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලා මේ මලු දෙකට අයෙත් දාන්න පටන් ගන්නවා. හිඟන්නන්නේ නේ. සංසාරේ සරණ හිඟන්නෝ එකතු කර යනවා. මොනවාද එකතු කරන්නේ? කෙලස් දානවා මේ මලු දෙකට. කෙලස් බරින් බර වෙලා පීඩා විඳින මේ මිනිස්සුන්ව දැක්කාලු ගොන. කවුද ගොන? ලෞතුරා තථාගත ගෞතම නායකයානෝ දැක්කාලු. දැකලා මහා කරුණාවෙන් ප්‍රඥාව නැමැති අඟෙන් ඇන්නලු අර කෙලස් කද කුඩු වෙලා යන්නේ. කෙලස් ප්‍රහීන කරපු, කෙලස් සංසිඳුණු, කෙලස් කුඩු කරගත්ත, කෙලස් ප්‍රහාණය කරපු පින ප්‍රීතියෙන් සනසුනාලු. ඒක දිහා බලාගෙන හිටපු බොහෝ දෙනා ඒ කෙලස් ප්‍රහීන කිරීමේ සැනසීම දරාගෙන සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මගඵල පිළිවෙලින් අමා මහ නිවනේ සැනසීම ලැබුවාලු. ඔය අම්බලමේ පිනා කියන කවිය නිකන් හීන් එවුන්ට කියාපු එකක් නේ අපි නේ අපේ මේ සමාජයේ සංස්කෘතියේ තියෙන්නේ එහෙම එකක්. බලන්නකො ඒකේ ගැඹුර. ධර්මඥානෙ ලබා දෙන්න අපේ ලංකාවේ අතීතයේ හිටපු මිනිස්සු මොනතරම් බුද්ධිමත්ව ක්‍රියා කරලා තියෙනවද? දැන් ඉන්නවද එහෙම જાතියක්? දැන් මේ ඊළඟ පරම්පරාවට මතු පරම්පරාවට බුද්ධිය පසක් කරගන්න අපි මෙව්වා කරලා තියන්න ඕනෑ කියලා මෙහෙම එව්වා කරපු අය ඉන්නවද? ඉගෙනගෙන එළියට එන පඬිතයෝ ගොඩ නේ හාඳුරු. අර පඬිත මේ පඬිත රාජකීය පඬිත ආචාර්ය මහාචාර්ය පුදුම උපාධිනේ තියෙන්නේ. සමහර උපාධිත් තියෙනවා කුපාඩිත් තියෙනවා. දෙකම පොඩි බැඳගෙන ඉන්නේ. උපාධි කුපාඩි. ඒ හින්දා තමයි මේකට මෙහෙම වෙලා තියෙන්නේ. ගොඩක් උපාධි කුපාඩිත් එක්ක ගැළපීලා යන්නේ. කොයි එහෙනම් තියෙන්නේ බෑ. ඉස්සර ලියපු බුද්ධ ගජ්ජේ, සකස් කඩේ, බුදු ගුණ අලංකාරයේ, ලෝවැඩ සංග්‍රහව, සුභාසිතේ, වදන් කවි පොත, ඝන දෙවි හැල්ල, සිරිත් මල් දම් ලියන්න දෙපයි දැන් අලුතෙන්. ඒ වගේ ග්‍රන්ථයක් ලියන්න කෙනෙක් නැහැ. සැලලිහිණි සංදේශේ, ගිරා සංදේශේ, පරවි සංදේශේ, හංස සංදේශේ, කෝල් සංදේශේ, කහ කුරුළු සංදේශේ, වටු කුරුළු සංදේශේ ලියන්න හාමුදුරු කෙනෙක් හරි ගිහියෙක් හරි කෝ නෑ.
සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය, සද්ධර්ම සාගරය, සද්ධර්ම ප්‍රදීපිකාව, 550 ජාතකය, කෞසිලුමින, මුව දෙව්දාවත, සස දෙව්දාවත, ගජගාවන්නම, තුරගාවන්නම, නයියඩිවන්නම, හනුමාවන්නම, මුසලඩිවන්නම, උකුසාවන්නම කෝ ලියනෙව්. හැබැයි උදේ ඉඳලා රෑ වෙනකම් මෙවුන් අරන් දුවනවා උගන්නන්න. ඉගෙන ගත්තේ උන්කෝ නෑ. එක තැන පල් වෙන ලගින කාමුක ලෝකේ, රාගික ලෝකේ අතරමං වෙච්චි, ලැබිච්ච මනුස්ස ජීවිතය කෙලස ගත්ත බහුතරයක් බොහෝ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවෝ තමයි පේන්නේ ඉන්නේ. එහින්ද සිහිය පිහිටුවාගෙන පින්නතුනේ හම්බ කරන සියලුම මේ භෞතික ලෝකයේ වස්තුන් වැය වෙවි යනවාසේම සසර ගමනේ ඉඳලා එනකොට හම්බ කරගෙන ආපු මේ ශරීරයද වටිනාම වස්තුව මේ ශරීරයනේ නේද? මේක සුවපත් කරන්න, මේක සන්තෝෂ කරන්න, මේක සතුටු කරවන්න, මේක පිනවන්න උදේ ඉඳලා රෑ වෙනකන් ඔට්ටු වෙන්නේ මොනවටද මේ ශරීර කූඩුව පිනවන්නනේ. පිනවන්න හදාගෙන තියෙන මේ ශරීර කූඩුව පින්නතුනි වැය වෙලා දි รา පත් වෙලා නැති වෙලා යනවා. ඒක ලෝකයේ ඇත්ත. ඒක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මේ ලෝකේ මට දරුවෝ ඉන්නවා, වස්තුව තියෙනවා, බිරින්දෑවරු ඉන්නවා, ස්වාමියෝ ඉන්නවා, රන් රිදී මුතු මැණික් ඉඩම් කඩම් යාන වාහන ගේ දොර වතු පිටි නිල තල පදවි තානාන්තර තියෙනවා කියලා මහා උද්දාමයෙන් ප්‍රීතියෙන් හිටියට අත්තාහි අත්ත නෝනත්ති තමන්ට තමන්වත් හිමි නැති කල කවරනම් වස්තුවක්ද, කවරනම් ධනයක්ද, කවරනම් සතෙක්ද, සිව්පාවෙක්ද, කවරනම් දරුවෙක්ද, මේ එකක්වත් නැහැ. ලෝකේ තේරුම් ගන්න මැරිලා යනවා. අර එහෙ උපාසක අම්මා කෙනෙක් හිටියා පින්නතුනේ යතුරු 30ක් විතර තියෙනවා වුන්දාගේ යතුරු කැරැල්ලේ. සිල් ගන්න එනකොට යතුරු කැරැල්ල අරන් එන්නේ. ඔක්කොම වහන්න තියෙන ඒවා. කුස්සියයි කොල්ලගේ කාමරේ යරලා අනිත් ඔක්කොම වහලා. තෝදෙය්‍ය සිටු පරපුරේ ගෑණියක් බොලන්. තෝදෙය්‍ය මහසිතානන්ගේ පරපුරේ ගෑණියක්, අදින්න පුබ්බක මහසිතානන්ගේ පරපුරේ ගෑණියක්. කාටවත් භුක්ති විඳින්න දෙන්නේ. තෝදෙය්‍ය මහසිතානන්ට මොකද වුනේ? මැරිලා ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනානේ. මේ ගලපිටමඩ මේ ග්‍රාමවරයේ යම් බල්ලෝ ප්‍රමාණයක් ඉන්නවාද එවුන් ඔක්කොම පින්නතුනි මේ ගම්වලම බලු වැඩ කර ඉඳලා මැරිච්චෙව්. ඔව් ඔය බල්ලෝ වෙලා ඉපදිලා තියෙන්නේ ඒ අය. එහෙම නැතුව ගල්කිරි ආගම දිහා අනුරාධපුරයේ දිහා මැරිච්ච බල්ලෝ ආව මෙහෙ ගලපිට මල්ලට නෑ මෙහෙ බල්ලෝ එහෙ ගියෙත් නෑ එහෙ බල්ලෝ මෙහෙ. ඇයි දැන් මේ මෙතන ඉන්න අයට මම කියනවා මගේ පන්සලේ මේ පසුගිය දවස්වල විවෘත කළා ලෞතර තථාගත
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැටියට බුදු වෙන්න ඉන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිරුව අඩි 50 ගාණක් උසයි. කාන්තිමත්ව සමාධි ගුණයෙන් වැඩ ඉන්නවා. දැන් ඔයාලට මරණ වෙලාවේ මේ මගේ පන්සලේ ප්‍රතිමාව පේනවා. මගේ පන්සල පේනවා. පේන්නේ නැහැ. පේන්න දැකලා තියෙන්න එපා. පේන්න ගිහින් තියෙන්න එපා. හිතෙන් එතන බැඳිලා තියෙන්න එපා. බැඳිලා නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පුබ්බේව සම්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන්තං ජායතේ ප්‍රේමං උත්පලම්ම යතෝදකේ. ඕලු නෙළුම් මානෙල් වාගේ ಜಾති වගුරු බිමක් ආශ්‍රය කරගෙනම හට ගන්නවාසේ මැරිලා ඉපදෙන සත්වයෝ ඔබ පෙර භවයන්හිදී අල්ලාගත් පරිසරයේමයි උපදින්නේ. බැඳීම් තිබුණු තැන්වලමයි උපදින්නේ. ඒ හින්දා ගලපිට මඩ මේ ග්‍රාමවරයේ අය මැරිලා මේකෙන් පිටපයින්නවා නම් අල්පයයි. ඒත් ඔබ අල්ලගත්ත යාබද තැනකට මේකෙමයි උපදින්නේ. මේ ඉන්න බල්ලෝ එකෙක්වත් පිටින් ආපු යෝ නෙමෙයි. මේ ඉන්න හරක් එකෙක්වත් පිටින් ආපු යෝ නෙමෙයි. මේ ඉන්න ඌරෝ එකෙක්වත් පිටින් ආපු යෝ නෙමෙයි. ඔබේම ගේ ඇතුලේ ඉන්න ගේ ගෙම්බෝ ඔය ගෙදරම මැරිච්ච උඹලා. ඔව් බලන්නකෝ අල්මාරිය දිහා බලාගෙන මෙහෙම ඇහිපෙ. ගෙම්බගේ වැඩේ මුළු දවල් කාලෙම අල්මාරිය දිහා බලාගෙන ඇහිපිල්ලම් කොට ඉන්න එකනේ. ඒවට ආසාවෙන් මැරිලා ගිහිල්ලා ඉවරලා ඉපදෙන තැන මේක නිත්‍ය කාරණාවක්. බෞද්ධ දර්ශනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඒක. මේවා ඉගෙනගෙන සසර බිය උපදවාගෙන මේ වාගේ නීච තිරිසන් අපායකට නොවැටි ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ ගෙවි විනාශ වී නැති වී යන්නට කලින් මනුස්සත්වයේ අගය දැනගෙන වැය වී යන විනාශ වී යන වස්තුවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න.